මෙවර IPL තරඟාවලියේ 27 වන තරඟය ඊෂාන් මාලිංග, දිල්ෂාන් මදුශංක සහ කමින්දු මෙන්ඩීස් ඇතුළත් සන්රයිසර්ස් හයිදරාබාද් සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම් අතර පැවැත්වුණු අතර ඉන් ලකුණු 10ක තියුණු ජයක් ලැබීමට හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනු චෙන්නයි කණ්ඩායමේ ඇරයුමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හයිදරාබාද් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 9කට ලකුණු 194ක් රැස් කළ අතර එහිදී අභිෂේක් ශර්මා පන්දු 22කින් ලකුණු 59ක්ද, ට්‍රැවිස් හෙඩ් ලකුණු 23ක්ද, හෙන්රිච් ක්ලාසන් ලකුණු 30ක්ද ලබාගත් අතර පන්දු යැවීමේදී චෙන්නයි කණ්ඩායමේ අන්ෂුල් සහ ජේමි ඕවර්ටන් කඩුළු 3 බැගින් දවාගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නයි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 8කට ලබාගත හැකි වූයේ ලකුණු 194ක් පමණක් වන අතර එහිදී ඊෂාන් මාලිංග ලකුණු 29කට කඩුළු 3ක් දවා ගනිමින් සිය IPL ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කර තරගයේ වීරයා බවට පත් වූ අතර චෙන්නයි ඉනිමේ මැතිව් ෂෝට් ලකුණු 34ක් සහ ශිවම් ඩූබේ ලකුණු 21ක් රැස් කළා. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ හයිදරාබාද් කණ්ඩායම සීවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර පංජාබ් කිංස් ප්‍රථම ස්ථානයේත්, RCB දෙවන ස්ථානයේත්, රාජස්ථාන් තෙවන ස්ථානයේත් පසුවන අතර පරාජයට පත් වූ චෙන්නයි කණ්ඩායම හත්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.